ආයිබෝවන් කියලා සාදරෙන් ආදරෙන් පිළිගන්නවා පොලිටිකල් SL YouTube නාලිකාවට වීඩියෝ 3ක් ගෙනල්ලා තිනවා බලන්න ලෑස්තිම වෙන්න. channel එක subscribe කරන්න, bell icon click කරන්න, notification දාගන්න, වීඩියෝ බලද්දි like කරන්න, comment කරන්න, share කරන්න, WhatsApp කරන්නත් පුළුවන්. ඒ වගේම මට Facebook page එකක් තියෙනවා. page එකේ නම Mr. Bhaiya SL Political. මේ පැත්තේ ඔයගලන්ට page එකේ නම පේනවා. ඇවිල්ලා follow කරලා message එකක් දාන්න පුළුවන් ජෙප් එක නවන ඕනම කෙනෙක්ට. හරි එහෙනම් අපි යන්න පළවෙනි වීඩියෝ එකට. මේ අර ත්‍රිකුණාමලයේ කේස් එක ඊයේ දවසේ හිරු සලකුණ වැඩසටහනේ ගිය වීඩියෝ කොටසක් තමයි අරගන්නේ. අපි බලමු මේකට රිප්ලයි එකක් කමෙන්ට් එකක් දෙන්න ඕනේ ඔයගලන්ට. යා. ඒක ප්‍රකාශ දෙකක් තියෙනවා. එකක් ඇඳුම කළු කෝට් එකද ජාතික ඇඳුමද සෙවුරද ගැටලුවක් නැහැ. බෲස් ලීගේ ෂොට් එක සහ විවිධ වනචාරීන් ඉන්නවා කියන කතාව. ඒතකොට මෙතන අපි ලෝයර්ස්ලාගේ කතාව අපි දන්නේ මොකක්ද? අදහස් කළේ කියන එක අපිට කියන්න බෑ. මොකක්ද කියන එක. මොකද එතනින් අපි එන්නේ ත්‍රිකුණාමල සිදුවීම සම්බන්ධ වන වාර්තා. මොකක්ද මේ ප්‍රකාශය ගැන විග්‍රහය? ඇත්තටම ඒකෙන් යම්කිසි රජයේ වගකීම් ඇමතිවරයෙක් විශාල පෙළඹවීමක් කරා සිවුරු ඇඳගෙන හිටියත් කමක් නැහැ, කළු කෝට් ඇඳගෙන හිටියත් කමක් නැහැ, ජාතික ඇඳුමක් කමක් නැහැ, ගහන්න ඕනට ගහන්න කියලා. ඒක ඒ ප්‍රකාශ කරලා දවස් කීපයක් නැත්නම් සති කීපයක් යනකොට අර බලංගොඩ කාශ්‍යප හාමුදුරුවන්ට ත්‍රිකුණාමලයේ සිද්ධියට මුතුකුඩ කැඩෙනකන් ගැහුවා. පොලිසිය කාගෙන්ද හයිය ගත්තේ ආණ්ඩුවේ. ඊට පස්සේ කළු කෝට් කාරයන්ට උනත් කමක් නැහැ ගහන්න කිව්වා කවුරු හරි ගැහුවා. විදිහට මරලා දැම්මා. පාද කෙනෙක්ට සිද්ධියක් වුණා. පාද කෙනෙකුටත් ඒ විදිහටම වුණා. එතකොට දැන් කළු කෝට් කාරය කියන්නේ නීතිඥවරුනේ කළු කෝට් අඳින්නේ. එතකොට නීතිඥවරුත් මැරුවා. එතකොට මේ සියල්ල සිද්ධ වෙන්නේ මේ ප්‍රකාශයෙන් පස්සේනේ. එතකොට මේ වගේ අපරාධ වලට යොමු වීම සඳහා පෙළඹවීම ඇවිල්ලා තියෙන ආණ්ඩුවෙන්. ආණ්ඩුව යම් ආකාරයකින් තල්ලුවක් දීලා කියලා තියෙනවා සමාජයට මේගොල්ලන්ට උර කමනේ ගහන්න. ත්‍රිකුණාමල සිද්ධියට ගියොත් ඊටම ඉක්මනින් දැන් මේ ත්‍රිකුණාමල සිද්ධිය ලාල්ගේ ප්‍රකාශය ඊට පස්සේ දැන් 20 වෙනිදා කොහෙද සංඝ සමුළුවක් පවත්වන්න මේ සැලසුම් කරමින් තියෙනවා. දැන් මේ කස්සප හාමුදුරුවෝ බලංගොඩ කස්සප හාමුදුරුවෝ එතකොට දවස් 29 කට පස්සේ අප ලැබෙනවා. දැන් උන්වහන්සේලා විවිධ ප්‍රකාශ කරලා බලන්න පුළුවන් මේ ප්‍රකාශය. මොකද්ද ඔබතුමා ඒක මේ දැක්කේ කොහොමද මේ සමස්ත සිදුවීම? ඒක දැක්ක නෙවෙයි මේ චම්දිත ඒක මම අධ්‍යයනය කරපු දෙයක්. මම දන්නවා ඒක මම දැකලා තියෙන ඔප්පුවක්. ඒතර ඔප්පුව? ඒ ඔප්පුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රජයේ ඉඩම් පනත යටතේ පූජා උප්පුවක් විදියට ඔය කියන බින් කොටස ඒ හාමුදුරන්ට දීපු එකක් ඒක. ඉතා පැහැදිලි. එතකොට මේ ජූස් පාරයක් කියන්නේ? එතකොට ඔකේ කවුරු හරි ජූස් බාර් එකක් උනක දාගෙන ඉඳත් ඇති. ඒක නෙවෙයි අදාළ වෙන්නේ දැන් පන්සලට දීපු එක. පන්සලේ දීුණාට පස්සේ ඒක ජූස් බාර් එක දානවද මොකද්ද කරන එක? පැහැදිලිව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අස්සම් කරලා දීපු ඔප්පුවයි පිමුරයි තියෙනවා. එතකොට හැබැයි නීතිමය ගැටලුකුත් තියෙනවා. දැන් බෙරළ සංරක්ෂණ තීරයට අයිති ඉඩම් ප්‍රමාණයක් යම් කියන්නේ යම් රේඛාවක් ඇඳලා බෙරළ ඉඳලා මීටර් ගණනක් තියෙනවා මේ බෙරළ සංරක්ෂණ කලාපිට. ඒක ආවේ ඔය සුනාමියෙන් පස්සේනේ. සුනාමියෙන් පස්සේ අපිම තමයි අතර මේකට මැදිහත් වෙලා කොමිෂන් එකක් පත් කරලා ඒකේ නිර්දේශ මත නීති හදලා ඊට පස්සේ ගැසට් පත්‍ර වලින් එහෙම නිර්ණායකයක් සිද්ධ කරලා තියෙනවා. ඒ පූජා භූමියට යම් ඉතිහාසයක් තියෙනවද ඔය කියන උපසම්පදාව සියම් නිකාය ඔන්න වගේ මේ කතාවක් තියෙනවා. පූජා භූමියට දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. ත්‍රිකුණාමලයේ තිබුණ පළවෙනි දහම් පාසල තිබිලා තියෙන ඔය ඉඩමේ. ඔය කොට එතන තිබුණ කොට නැගිල්ලේ. දැන් උතර වෙරළ සංරක්ෂණ පනතර මේක ගැනෙනව නේද? ඔය වෙරළ සංරක්ෂණ පනත උල්ලංඝනය කරන දේවල් කොයි තරම් ප්‍රමාණයක් තියෙනවද? නෑ නෑ ඊට මෙතන ඒත් කරන්න ඕනේ නෑනේ. මේ ජනාධිපති අයිති කාටද? ආණ්ඩුවටනේ. වෙරළ සංරක්ෂණ තීරය අයිති කාටද? ඒකත් ආණ්ඩුවටනේ අයිති. ඉතින් ඒ දෙකොල්ල මේක බේරගත්තා නම් හරිනේ. නමුත් මේක තමයි නඩුව යනවා. ඉතින් ඒගොල්ලෝ බේරගන්නේ නැතුව එක්කෝ ආණ්ඩුව කියන්න ඕනේ මේක වෙරළ සංරක්ෂණයට තිබුණාට කමක් නැහැ. මේක දීලා තියෙන්නේ ජනාධිපති දීලා තියෙන්නේ මේ ඔප්පුව පූජා ඔප්පුවක්. ඒක කරන්නේ එහෙම නැත්නම් ඒගොල්ලන්ට කතා කරලා මොකද ආණ්ඩුව මේ නඩුව යන වෙලාවේදී මේ මිනිසුන්වරයාට අපල බාදීම දැන් දවස් 29ක් තිස්සේ උන්වහන්සේ රස්සේ බන්ධන කරලා තියන්නේ අපදින්න බැරුවනේ. එතකොට රාජ්‍ය ආයතන දෙකක් මේ හැම වෙලේම මේ නඩුවට ගුණ කරන කර්මුත් එක්කනේ මේ අපදීමට නොහැකි වෙන්නේ. මේක මොකටද දෙන්නේ? දැන් මේක අහන්නේ මේකට කොටස ඒතර දැන් දණ්ඩ නීති සංග්‍රහයෙන් කාරණා හතරක් ගොනු කරලා තියෙනවා. වෙරළ සංරක්ෂණ පනතේ කාරණා දෙකක් ගොනු කරලා තියෙනවා. එතකොට මහේස්ත්‍රාත්තුමා කියන්නේ මේක එතකොට මේ බලයක් නැහැ දණ්ඩ නීති සංග්‍රහයට බලයක් තියෙනවා මේ අපදින්න. වෙරළ සංරක්ෂණ බලය නැහැ මේ අපදින්න. හැබැයි කෝට් ඔෆ් අපීල් එකට ගියා මහාධිකරණය පහු කරමින් මේ අප ගන්න රිට් එකක් ගන්න. ඒතකොට දැන් මහාධිකරණ විසුරුතුමා කියන්නේ අවසන් දවසේ දවස් 29 කට මට මොකුත් කියන්න එපා. මොකද ඔයගොල්ලෝ අප දාලා ඉල්ලලා ඒකට සපෝට් කරන රේට් එකක් ගත්තේ නැහැ. කියන කතාව. ඔබතුමා ජේෂ්ඨ නීතිඥවරයෙක් වශයෙන් අධිකරණ මන්ත්‍රීවරයෙක් වශයෙන් මේ මහත්මයාගේ මම යවුවා දැන් ඔබතුමාගේ ඉඩමේ පන්සල හදලානේ තියෙන්නේ. ඒක වැරදි කියලා අපි දන්නවා. දැන් ඔබතුමාට ඒ ඉක්ුවෙන් අක්‍ර 10ක් දුන්නොත් ඔබතුමා බාර ගන්න කැමතිද? මම බාර ගන්නම් කිව්වා. දිසාපතිතුමාට ටෙලිෆෝන් කරලා ඇහුවා මේ හරිය මේ වගේ අක්‍ර 10ක් තියෙනවද? තියෙනවා කිව්වා. ඉතින් අපි කොහොම මැනලා දෙන්න කියලා. ඒක මෙතනට ඒ විකල්පය යන්න තිබුණා කියලා කියන්නේ. හැබැයි දුරකථන පණිවිඩ ඕකයි බැරි. ඒක මම මෙතනට යෝජනාවක් කරන්න තිබුණා කියලා කියන්නේ. අපි විකල්පයක් දෙන්න. ඇයි කිවිලා ආණ්ඩුවට කියන්න බැරි ආම්දුරනේ මෙතන ගැටලුවක් තියෙනවා. ඔබ වහන්සේලා මේක දෙන්න මම ඊට වඩා හොඳ තැනක් මේ ආණ්ඩුවට දෙන්නම් කියලා. ඇත්තටම මටත් කියන්න තියෙන්නේ රණ්ඩු වෙන්න එහෙම නැත්නම් හාමුදුරන්ව හිරේ දාන්න මිනිසුන්ට ගහන්න ඒ වගේ දේවල් කරන්න අවශ්‍ය නැහැ. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ සයිස් එකටම ගැලපෙන්න පන්සලක් හදාගන්න පුළුවන් වෙන්න ඒ වගේම ලොකු ඉඩමක් කොහේ හරි තැනක් තියෙනවනම් එහෙම දෙන්නම් කියලා හරි මොකක් හරි කරගන්න තිබුණානේ. නිකන් අර බොරුවට කෑ ගහලා සද්දේ දාලා ඩයස්පෝරාවේ සල්ලි තමයි. මට ඉතින් මේකට කියන්න ඕන උනේ ඇත්තටම කමෙන්ට් එක තමයි ඒ තියෙන ඉඩම විදියටම තව තැනක ඉඩමක් දෙන්න පුළුවන් නම් නේද? බොරුවට සද්ද බද්ද දාන්න නැතුව කෑ ගහන්න නැතුව අන්න ඒක තමයි මගේ කමෙන්ට් එක. ඒක දෙන්න ඕන ඉඳ තමයි මේ වීඩියෝ එක ඔයාලට දුන්නේ. යන් අපි එනම් ඊළඟ වීඩියෝ එකට.
සජිත් ප්‍රේමදාස කියන නායකයාගේ ආකර්ෂණය සම්බන්ධයෙන් මේ දකුණු කඳවුරට නායකත්වය ලබා දීමේදී ඔබ හිතනද ඔහුට ලැබිච්ච අවස්ථාවන් එක්ක ඔහුගේ පීක් එක තාම ඇවිල්ලා නැහැ කියලා? නැත්නම් ඒක ඉවරද? අවුරුදු දෙකක් තියෙනවා. මේ අවුරුදු දෙකේදී නායකයෙ ඉමර්ජ් වෙන්න ඕනේ. මම දකින්නේ මට 29 කවුද ජනාධිපති වෙන්නේ කියලා ස්ථිරව කියන්න බෑ දැනට. ඩවුන් සිටුේෂන් එකත් එක්ක. හැබැයි මේකේ රේස් එකේ දුවන්න සජිත් හොඳ තැනක් තියෙනවා. ඒකට එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. එයාලා දේශපාලනය මං කියන්නේ හැම වෙලාවෙම ජීවිතේ ඉගෙන ගන්න පරාජයෙන් කියලා. එයා ඒක ඒ විදිහට ප්‍රයෝජනෙට ගත්තොත් මම සජිත් ප්‍රේමදාස මහත්තයා මේව බලන්නේ නැහැ මං දන්නේ නැහැ. බැලුවොත් කවුරු කැල්ලක් කපලා හරි පෙන්නනවා නම් ඒකට තේරෙයි මං යාට දවසක් කිව්වා අයියෝ වාට වින් මෑන්ලා 4 දිනක් ගන්න. මං කෝවා තනියෙන් මේ ජොබ් එක කරන්න දන්න එපා. මං කෝවා බලන්න මහින්ද රාජපක්ෂ මහත්තයා ඉස්සර හිටියා පාටලි කම්ප කරලා ගැව්වක් කුඩු වෙන්න එක පැත්තකට. මේ පැත්තේ විමල් විරන්සලා ගාන යටපන්තියට වෙන තැනකින් යන්නේ. උදේ ගම්පල උඩ පැන කොහොමද හොද්ද බොරුවක් ලට දෙනවා. නේද කියලා ලස්සන දේශපාලනය ඇතුලේ. දේශපාලන උපක්‍රම කියලා ඔබ කියන්නේ. ජොන්ස්ටන් කණ්ඩි ලෙවල් එකෙන් තව ටෝක් එකද. මහින්ද රාජපක්ෂට කතා කරලා දෙයක් ඉතුරු නැහැ. ඕ එළම හොද්ද දෙන්නක් දුන්නා නේ අම්මා දෙයියෙක් වගේ තමයි කියලා දේශපාලන වේදිකාවක් මං කියන්නේ. ජාත්‍යවදන්ට ඉස්සර ලලිත් අතුලත්මදී ආර්ථිකෙන් දෙනවා අර චාම්කෙන් ගාමිසන ගියා ලස්සන චාම් අර කවුරු හේමචන්දද කවුද කියලා හිටියා ආය ඇවිල්ලා දෙනවා පාචල්‍ය ප්‍රේමදාස දෙනවා යටපන්තියේ ඉඳන් දුප්පත්කම ගැන ඉඳන් අර දැන් කියලා මම මොන කොට කරන්නද ඔක්කොම කොට කරුවනේ මට ජොයියෝ කියලා යනවාද මට ජය වේවා කියලා. ඉතින් මේ පොලිටිකලි ස්ට්‍රැටජි කෙනෙක්ව තියෙනවා. දැන් අනුර කුමාර මහත්තයා උනේ කියන්නේ යාම තමයි කතා කරන්නේ. දැන් සජිත් ප්‍රේමදාස මහත්මයා මේ කියන්නේ කන්රුවේ කතාව විතරයි මිසුවන්. වෙන විමල් අදන ඒවා දාලා නැහැ මිසු. හැබැයි සජිත් ප්‍රේමදාස මහත්මයා කියන්නේ එහෙම වින්ග්මෑන්ලා ළඟට ගන්න જાති ස්වභාවයේ චරිතයක්ද කියලා හිතෙන්න සමහර සැකසහිත දැන් තියෙනවා. මොකද සජිතේ පටන් ගනිද්දිත් ඔහුම ජ්‍යෙෂ්ඨ දේශපාලන චරිතය පාටලි සම්මික රණවක එතන හිටියා. කුමාර වෙල්ගම එතන හිටියා. ඊට පස්සේ ගතවල රාජිත සේනාරත්න එතන හිටියා. මං හිතන්නේ විශාල ශක්තියක් තියෙන දේශපාලන ජ්‍යෙෂ්ඨ දේශපාලන චරිත හිටියත් සමහර තැන්වලදී ඔවුන්ම එළියට අවිලා කියපු දේ තමයි අපිට වෙලාවිල්ල ගන්න ගියාම සජිත් ප්‍රේමදාස මහත්මයාගෙන් විරුද්ධතා තියෙනවා කියලා. මම ඒකගේ සමහර දේවල්වලදී නායකයෙක් කරන එක තමයි මයික්‍රෝ මැනේජ් නොකර ඉන්නේ. දැන් ඇයි ශෙහාන් සේමසිංහල කාංචනල ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ලා රනිල්ට ආකර්ෂණය වුණේ. ඒ අන්තිම කාලේ ජනාධිපති ඉන්නකොට රනිල් ක්‍රමසිංහ අපි වගේ මිනිස්සුන්ට වැඩ ගන්න ඉඩ දුන්නා. මයික්‍රෝ මැනේජ් ගන්න නැහැ. බැයි ඕන ටොපික් එකක් දන්නෝනේ කලින් දුන්නේ. එතන ඔය වෙනස තියෙන්නේ. අපිට යාට බොරුවක් කියන්න බෑ. හැරෙනොත් මට වඩා එයා දන්නවා. මොකක් හරි සංචාරක ශේෂ්ත්‍රය ඒවා ඕන දෙයක්. එයා දන්නවා මම මොනවාරි කිව්වොත් මේක ඇත්තද බොරුවක්ද කියලා. ඒ වගේ තමන්ගේ යට ඉන්න මිනිස්සු අර කතාව තියෙන විශ්වාසයි අවිශ්වාසය වෙනකන් කියන. විශ්වාසය පදනම් කරගෙන වැඩ ගන්න. ඒක තමයි පළවෙනි නායකත්වයේ සුදුසුකම. මටත් මෙතනදී දෙන්න ඕනේ උත්තරයක්. ඇත්තටම සජිත් කියන්නේ ඇත්තටම ඒ කියන්නේ ඔය වගේ දේවල් වලට වැඩි ඇහුම්කන් දෙන්නේ නැති මිනිහෙක්. ඒ කියන්නේ මමත් හැමදාම කියනවානේ සජිත්ට ඌට වඩා ක්වික් වෙන්න ඕනේ. ඌට වඩා මිනිස්සු ගැන හොයලා බලන්න ඕනේ. දැන් එහෙම නැතුව ඇත්තටම ජයග්‍රහණයක් කරන්න බෑ ඔයාලට. හරි දැන් මමත් මගේ නාලිකාව ඒ කියන්නේ මේ වගේම මිනිස්සු තමයි සජිත්ගේ පක්ෂයේ තව ඉන්නේ. මම ඉතින් වැඩි කියන්න යන්නේ නැහැ තාම. පස්සේ රෙකෝඩ් එක උනත් දෙන්න පුළුවන්. මම කෝලුත් කරලා රෙකෝඩ් කරගත්ත එහෙම තියෙනවා මං ගාව. මමත් කතා කරා සජිත්ගේ මිනිහෙට ඔය මහා කියලා අයියන්ඩිලා කියලා ඉන්න YouTube එකේ දැන් පොඩ්ඩක් නටන වැඩසටහන් එම කරන එකට කතා කරා. මෙහෙම අයියේ මගේ channel එකේ ප්‍රශ්නයක් තියෙනවා. අපි මේ ගැන කතා කරමුද? මොකක් හරි කිව්වහම ඌ මට කිව්වා අමුතුම කතාවක්. මල්ලි මේ දවස්වල මටත් එන අවුල් ඉතින් අර උන්ගේ තියෙන්නේ මහා මම කියන්නේ හරි අඩු දැනීමක් තියෙන උන්ට. මල්ලි මටත් මේ දවස්වල අවුල් ඒක නිසා මේ ඔයා අලුත් නාලිකාවක් හදාගන්න කියලා තමයි මට කිව්වේ. ඉතින් කවුද කියලා කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ මහා ගොන් අමන මහා මන්දබුද්ධිකෙවුන් ඉන්නේ. ඒක නිසා ඇත්තටම මේ පක්ෂය ගැන කතා කරන්නත් අප්පිරියයි. කරන්න දෙයක් නැහැ. විපක්ෂය ගැනම මේ දවස්වල කතා කරන නිසා ඒගොල්ලෝ ගැන එහෙම මෙහෙන් ඔයගලන්ට දෙන්නම් හොඳ ලකුණු තිබ්බොත් අනිවාර්යයෙන්ම දෙනවා. අනිවාර්යයෙන්ම ඔයාගේ දේවලුත් තියෙනවා මහ ගොම්. ඉතින් එච්චරයි කියන්න තියෙන්නේ. අපි ඊළඟ වීඩියෝ එකට. වෙරළි රිසර්ච් කරපු සමීක්ෂණයෙන් තොරතුරු අනුව රජය කරන වැඩපිළිවෙල සම්බන්ධයෙන් ජනතා ප්‍රසාදය කලින් වතාවට වඩා යම්කිසි ප්‍රමාණයක වැඩි වෙච්ච ස්වරූපයක් පෙන්වුම් කරනවා. මෙතනදී අපි අවබෝධ කරගන්න ඕන අවශ්‍ය දේ තමයි කිසියම් ප්‍රතිසංස්කරණ මාලාවක තමයි අපි දිගටම පැමිණියේ ප්‍රතිසංස්කරණ වල ප්‍රතිලාභ ජනතාවට යම්කිසි ප්‍රමාණයකට හරි දැනෙන්න පටන් අරගෙන තියෙන්නේ. ඒකට කාලයක් යනවා. ඉතින් මේ කාලය තෙක්ක මේ ප්‍රතිසංස්කරණ වල වෙනස්කම් ජනතාවට දැනෙනවත් එක්ක බොහෝ වෙලාවට අනිවාර්යයෙන්ම මේ පිළිබඳව ප්‍රසාදයක් ඇති වෙනවා. නමුත් අපි වැදගත් අපි අවබෝධය තියාගන්න ඕන තවත් විශාල ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් සිදු වෙන්න නියමිතයි. මේ ප්‍රතිසංස්කරණත් ඉදිරියට සිදු වුණොත් තමයි ජනතාවගේ පැත්තෙන් ජීවන මට්ටම ඉහළ යාම සඳහා අපිට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් පැවති ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රමවේදය ඒ වගේම ඉදිරියට පවත්වාගෙන යාම මම හිතන්නේ රජය ගත්තු නිවැරදි තීරණයක්. ඒ වගේම අපි අමතක කරන්න හොඳ නැහැ තවත් ප්‍රතිසංස්කරණ ගණනාවක් තිබෙනවා ඉස්සරහට කරගෙන. මොකද ප්‍රතිසංස්කරණ කියන එකේ ස්වභාවය තමයි එකක් කරලා නැවැත්වීමෙන් විතරක් අපිට අවශ්‍ය අපේක්ෂාවන් ළඟා කරගන්න අමාරුයි. මොකද ප්‍රතිසංස්කරණ කියන එක නිතරම සිදු වෙන්න අවශ්‍යයි. මොකද පවතින ආර්ථික දේශපාලන තත්ත්වයන් එක්ක නිතරම මේ ලෝකේ වෙනස් වෙනවත් එක්ක ඒකට ගැළපෙන විදිහට ප්‍රතිසංස්කරණ වෙනස් වෙන්න ඕනේ. ඉතින් ඒ අනුව අපිට ඉස්සරහට යන්න තවත් ප්‍රතිසංස්කරණ ඉදිරියට කරගෙන යාම ඉතාමත්ම අත්‍යවශ්‍යයි. ආර්ථික මේ පැත්තෙන් විශේෂයෙන්ම ආයෝජන පැත්තෙන් ඒ වගේම රජයට ඇති ව්‍යාපාර සම්බන්ධයෙන් ඒ වගේම ව්‍යාපාර කිරීමට තිබෙන පරිසරය සම්බන්ධයෙන් තියෙන ප්‍රතිසංස්කරණ ගණනාවක් තියෙනවා අපිට ඉස්සරහට කරගෙන යන්න.
අනේ මන්ද උඹ මොනාද දන්න රිසර්ච් කරේ යකෝ අපේ චැනල් ටික ගනින් ඔක්කෝටම කලින් යකෝ ඉස්සර වියස් 10ක් ගියේ නෑ එහෙම නැත්නම් වියස් 1000ක් ගියොත් කමෙන්ට් 700ක් විතර එනවා කුණුහරුපම බැනලා යකෝ අද වෙනකොට වියස් 1000ක් යනකොට කමෙන්ට් 5ක් නෑ යකෝ බැනලා එන්නේ නේද එහෙමම තේරුම් අරගනි ඉස්සර කොහොමද මිනිස්සු කතා කරේ Facebook එකට ගියාම එක මිනිහෙක් නෑ මම තමයි මුලින්ම පටන් ගත්තේ උබ බම්බොලන් කියලා බනින්න දැන් මේ වීඩියෝස් තියෙනවා තාම ප්‍රයිවට් දාලා තියෙන්නේ හැබැයි වීඩියෝස් දැන් පබ්ලික් නෑනේ මම තමයි මුලින්ම බනින්න පටන් ගත්තේ ඊරාජ් අයියාගේ channel එකේ විහිළුවෙන් කරගෙන ගියා මිලින්ද අයියත් එක්ක මම තමයි මුලින්ම YouTube එකේ Facebook වල උනත් පටන් අරන් තිබුණේ නෑ කවුරුත් නිකන් අර වීඩියෝ ෂෙයා කර හිටියා හැබැයි මේ විදිහට කතා කරන්න මේ විදිහට වැඩසටහන් කරන්න බනින්න උබ බම්බොලන් කියලා බනින්න තරම් මුලින්ම එඩිටර් වෙලා channel පටන් ගත්තේ මම ඊට පස්සේ තමයි ඔය කමෙඩි කාරයෝ දැන් ඇවිල්ලා ඉන්නේ මගේ channel එකේ මම සමහර උන්ට ප්‍රොමෝට් එක දීලා තියෙනවා මම දන්නේ නැහැ ඉතින් මේ දේශපාලන රමේවල් ගැන මම කාත් එක්ක සම්බන්ධ වෙලා නෙමෙයි පටන් ගත්තේ ඔය Facebook වල ඉන්න නිකන් වීඩියෝ දදා හිටපු අන්තිම කාලේ views 5000ක් ගිහිලා නැහැ 2000ක් ගිහිලා නැති උන් ටික මම අරගෙන මගේ channel වල දාලා අන්තිමට උන් දැන් මාර තැන්වල ඉන්නේ උන් දැන් YouTube channel වලට ගිහිල්ලා කතා කරනවා හැබැයි අපිට මොකක් හරි ප්‍රශ්නයක් වුණාම උන් දන්නේ නැහැ මොකද ඉතින් අපි අතර සම්බන්ධයක් නැහැනේ උන් හිමින් සැරේ මගේ channel එකෙන් ප්‍රොමෝට් එක අරගෙන උන් පාඩුවේ පරිස්සමට ඉන්නවා පැත්තකට වෙලා දැන් හොඳ තැන්වලට යන්න හදනවා ගොඩක් යෝන් ඉන්නවා ඔය රනිල්ගේ උසාවි කාලෙදී එකෙක් එළියට ඇවිල්ලා ඌ වීඩියෝ එකක් දැම්මට පස්සේ මම ඒ වීඩියෝ එක අරගෙන මගේ channel එකේ ගැහුවට පස්සේ views 60-70000ක් ගිහිල්ලා ඌ ටිකක් ජනප්‍රිය වෙලා ඌ කොහොම හරි අන්තිමට ඌගේ YouTube නාලිකාවත් උඩට දාගෙන දැන් ඌ දැන් වෙනම තැනක ඉන්නවා වෙනම පක්ෂයකට ගිහිල්ලා මේ දවස්වල අයියෝ යකෝ පක්ෂයක් තෝරගන්නකොට කොහේ හරි යනකොට ටිකක් අනාගතයක් තියෙන පක්ෂයකට යන්න ඕනේ කියන්න දෙයක් නැහැ ඉතින් ඔක්කොම ගැන කතා කරන්න එන්නම් මේ දවස්වල අර විපක්ෂය ගැනම කතා කරන හින්දා ඉතින් මම වැඩි කතාවට යන්නේ නැහැ දැනට අපි ඔය හරිය නවත්තමු මොකද මගේ කට ඇරෙන්න ගත්තොත් ඉතින් වක්කඩේ දැම්මා වගේ තමයි ඔක්කොටම බනින්න හිතෙනවා එහෙම බනිමු වෙලාව එනකන් ඉන්න ඕනේ හරි JVP එක මුලින්ම පන්නලා දාන්න ඕනේ ඊට පස්සේ තමයි අපිට ওই විදියට කතා කරන්න පුළුවන් එන්නේ ඉතින් කියන්න ආපු දේ අමතකුණානේ මේ මගුල් එක්ක JVP එකට මාලිමා ආණ්ඩුවට මේ වෙනකොට මිනිස්සුගේ වැඩි ප්‍රසාදයක් නැහැ හරි දැන් අප්‍රසාදයක් තියෙන්නේ වැඩි වෙලා. ඒක තේරුම් ගන්න ඕනේ මේ මිනිස්සු හදන්නේ මේ මිනිසුන්ගේ මොළ කණ්ඩ. මේ මිනිසුන්ගේ මොළ කණ්ඩ ඒක ආනේ මිනිස්සු හිතනවනේ යකෝ තාමත් එහෙමද? තාම ආණ්ඩුව ගැන හොඳ මිනිස්සු හිතනවද? එහෙම කියලා සමහර උන් එහෙම හිතාගෙන ඉන්නවනේ ඊට පස්සේ සද්ද නැතුව. ඒක කරන්න මේ හදන්නේ. මොන ලැජ්ජ නැති මිනිහෙක්ද ඔයිමු? මුන්ට තේරෙන්නේ නැද්ද රිසර්ච් කරන්න ඕනේද බං ඕකට 165කින් වැඩි වෙලාලු. මගේ අම්මගේ රෙද්ද වැඩි වෙලා තියෙනවා 165කින් යකෝ මුන්ගේ තිබ්බ ආණ්ඩුවක් නැතිලා තිබ්බේ 142යි නෙමේ අන ජනාධිපති ඡන්දේ ගත්තේ දැන් 105ක්වත් නැතුව ඇති. ඉතින් එහෙමයි වෙලා තියෙන්නේ මුන් මේ අනිත් පැත්ත හරවන්න හදනවා. මාරම රිසර්ච් තමයි මුන්ට තියෙන්නේ. හරි එහෙනම් වැඩසටහන අවසන් කරනවා අපි ඊළඟ දවසේ හමු. අයබෝවන්.